ගෙදර ඉන්නවද කවුරු හරි? මාමා? ඉන්නවද? මම මේ අර ඔව් මං අර අපි අර සින්දුවක් කිව්වේද? ඒ අඳුරනනේ? ඔව්. මේ පුතා මේ මං ආවේ ඔබතුමා පොඩ්ඩක් හම්බෙන්න. මේ අර සින්දුව අපි කිව්වනේ. කිව්වට පස්සේ මේ අර මිදුලේ සුදිය. ඔව් ඒක කිව්වනේ. ඒක කිව්වට පස්සේ අර ගොඩක් කට්ටිය ඉතින් මේ ඔබතුමා කවුද අර මේ දන්නේ නැහැනේ. දන්නේ නැති හින්දා මේ දන්නේ නැති හින්දා ඉතින් මේ කට්ටිය ඉතින් විස්තර ගොඩක් අහලා තිනවා. මටත් එන්න වෙලාවක් නැහැ. මම අර කඩේකට වැඩ කරන්නේ. ඔව් මම වැඩ කරන්නේ ඉතින් මම අයියේ රැටිය රෑ වුණා හින්දා අද ටිකක් පරක් වෙලා යන්න තමයි හිතුවේ. ඒ ගමන් මම ආවා හින්දා වටයක් ගිහලා තමයි හොයාගෙන ආවේ. මේ හොයාගෙන ආවා. මේ අපිට කියන්න බැරිද මේ පළාත මොකද්ද කියලා? මේ පළාත ඇවිල්ලා මේ මෙතන කට්නායක පැත්තට බලයි. එතකොට මේක මේ ගම් මේ කොළඹ නේද? ඔව් කොළඹ කියන්නේ මේ ගම බලන් පාර මේ කට්නායක කටුනායක මේ සීදුවද මේක කියන්නේ? සීදුව. මේ ගෙදර ඇඩ්‍රස් එක පොඩ්ඩක් කියන්න බැරිද? කියන්නේ නිමල් කුමාරසිංහ නිමල් කුමාරසිංහ ගායන ශිල්පී සිත්ති දෙනිවස අලුත් අත්තපාර දකුණු සීදුව හරි මේ ෆෝන් නම්බරයක් එහෙම තියෙනවද? මේ කියන්න කියන ෆෝන් නම්බරයක් තියෙනවද? වැඩ කරන එකක් හැබැයි 077යි ඔව් 627යි ඔව් 83යි ඔව් 25 83 25 ඔව් ආයෙ කියන්නේ 077යි ඔව් 627යි ඔව් 83යි 25 හරි මේ විස්තර ටික දෙන්න මම ගොඩක් දවස් ඉඳන් මේ try එකක් දුන්නා දෙන්න විදිහක් උන්නේ මට මේ නිවාඩු තිබුණේ. ඉතින් මේ ඔබතුමා මොන හරි දැන් රැකියාවක් කරනවද? මම රැකියාවක් කියන්නේ මම කුලි වැඩ කරනවානේ. කුලි වැඩ කරනවා? පොඩි වැඩ කරනවා. පොඩි වැඩ ගෙවල් වල මොන හරි ඉතින් ඒ නේද? ඒ වැඩ කරනවා. අනේ කොච්චර හොඳයිද? මොන හරි කරන්න එපා නේද? එතකොට මේ ඔය සංගීත මේ ක්ෂේත්‍රයේ දැන් ගොඩක් කල් මේ ඉන්නවද නිකන් සින්දු කියනවද ඉස්සර ඉඳන් කොහොමද ඔය හැකියාව ආවේ? මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් සින්දු කියන අය. එතකොට ඔය මේ කවුද මේ විජය කුමාරතුංග මහත්තයා මේ සීදුව වෙන්නේ? ඔයාලා දන්නේ නැද්ද ඒ කට්ටිය? විජය කුමාරතුංග මහත්තයා කියන්නේ මට හුඟක් හිතුවත් ඒ කියන්නේ දන්නවද? දන්නවා. මම ගෙදර ආගේ කෙනෙක් යාගේ. මම ගෙදරට ඇවිල්ලා තියෙනවා. එයා එනවද මේ? ඒ කියන්නේ මේ ළඟද ඉන්නේ? දැන් ඉන්නේ නැහැ. නෑ මම කියන්නේ මේ විජය කුමාරතුංග මහත්තයා මේ ඉස්සර හිටියේ මේ ළඟද? මේ ළඟ ඔතන ඒ සුපුවත් කරලා තියෙන එතන. මේ ළඟම ඉඳලා තියෙන. ඒතර ජීවන් කුමාරතුංග මහත්තයා මෙහෙද? එයාත් එතන. එයාත් ළඟද? එතකොට අර මේ තව ඔය ආයිද සින්දු කියව කවුද ගායකයා? හන්දිකල් තමයි. එයාත් මේ ළඟද? ඔව් හන්දිකල් මහත්තයා ඉන්නේ අතන හතර වංගන්තියේ පන්සල අතේ යන්න තියෙනවා. ඒ කියන්නේ මේ ලයින් එකේම තමයි ඔක්කොම ඉන්නේ. කලාකාරෝ මෙහෙ වැඩි. මෙහෙ වැඩි නේ. මේ සීදුව ප්‍රදේශේ වැඩි. හරි. එතකොට මේ විජය කුමාරතුංග මහත්තයලා ඉන්න කාලේ නම් සින්දු කිව්වා. ඔව් ඒ කාලේ නම් මම ඔය පාටිස් වලට අරමේවට එක කෙනා ගිහිල්ලා මම මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මම 25 වරක් මට තිබුණා කරන්නේ ඒ කාලේ. ඒ කාලේ විජය කුමාර මහත්තයා ඉන්න කාලේ යනවා. එතකොට මේ ඒ විජය කුමාර මහත්තයලා ඔයාලට කතා කරලා එහෙම තියෙනවද විස්තරයක්? ඔව් කතා කරලා විස්තරයක් තියෙනවා. කියන්නේ මම ගෙදර ගිහලා තියෙනවා. විජය මහත්තයා මම විජය මහත්තයා සිද්දුවක් කියලා වෙලා තියෙනවා ගෙදර. මම පන්සලක් කරලා තියෙනවා. එහෙම කරලා තියෙනවා. මහත්තයා ඊට පස්සේ මම ගුවන් ශාස්ත්‍රයට අතකොනේ නිම කරලා තියෙනවා. මම නිමල් කුමාරසිංහ ගායන හැකියාව තිකනේ. මොහොත කරුණාකර මම උදව් කරලා තියෙනවා. කවුද ගහලා තින්නේ? විජය මහත්තයා. එයා ගහලා තිනවා. ඒ අත්තකුරින් ගහලා තිනවා. එයාගේ අත්තකුරින් ඔයාලට ලියුමක් ලියලා දීලා තිනවා. මෙයා ගුවන් ශාස්ත්‍රාවේ මේකට ගන්න කියලා. හරි. ඒතකොට ඒ කාලේ එකට යන්න බැරි වුණාද? මේක මට ප්‍රෝග්‍රෑම් ගොඩක් තිබුණා මට. නම මීට දැයට පිටුමල් අරක මේ මහ ගොඩක් මට දුන්නා නේද? දුන්නා වැඩතරම්. ඇත්තටම ඔයා මේ අති විශිෂ්ට කෙනෙක් මේ කවුරුවත් දන්නේ නැහැ නේ ඔයාගේ මේ හැකියාව. ඉතින් ඒකයි මේ කවුරු මේ ගොඩක් කට්ටිය මේ සින්දු වලට හරි කැමති. ඔයාගේ මෙච්චර ඔයා ගන්ටිකල්දර මහත්තයා. එයාට කතා කරලා දිනවා. ගන්ටිකල්දර මහත්තයා ගෙදර ආගේ කෙනෙක්. එයා ළඟ ළඟින් හිටපු කෙනෙක් මම. එයාගේ සින්දු එයා ඉන්න එක ගිහලා සින්දු කරලා තියෙනවා මම. ඒකින්ද මම එයා මාව දන්නවා. එයා සින්දු කියන්න එපා කිව්වේ නැද්ද කවදාද? මොකද එයා මොන හරි ඒවා කිව්වද? එයා කිසි දෙයක් කියලා නැහැ. එයාත් මාව දැම්මා IT වලට ඊමත් කාලේ තිබුණා මාව. ඒකේ තියෙනවා එයා කියලා තියෙනවා එයාගේ ගීත මම ගායනා කරන්න ගත්තා කියලා. මම කියලා තියෙනවා. එයා එහෙම කියලා දිනවද? එයා ලියුමකුත් දීලා තිනවා. ඔයා ඒ කියන්නේ මේ විශේෂම කෙනෙක් මේ.
ලොකු පිළිගන්න ඕන කෙනෙක් මම සමාජයේ. මාතට මේ පුතා හරි ආදරේ. ඒක දැන් යාය මම කිව්වේ යාය ජමත් කරලා කිව්වේ. ඔව්. සුවලාවට. ඊට පස්සේ මම තවත් හින්දු කායකගේ හින්දු මම කියන්න පුළුවන් තාට හින්දි පාවා කරන්න පුළුවන් කායකේ. ඒකත් මම හිමි යනවා දැන්. ඇත්තටම නේද මේ ඇත්තටම ඔබ අගය කරන්න ඕන මේ මාමා කෙනෙක්. ඉතින් මේ අපි ලංකාවේ ඉන්න මේවට කැමති දක්ෂයෝ ඉන්නවනේ. අපි ඒ කට්ටියට කියමු මේ ඔයත් අර පහුගිය දවසට මාමා කෙනෙක් ඒත් ඉස්සරහට අරන් ගියානේ. ඉතින් ඒ වගේ ඔයත් ඉදිරියටම අපි අරන් යන්න කියලා කියමු. මේ අපේ ලංකාවේ ඉන්නේ මේ කලාවට දක්ෂ මිනිස්සු ඉන්නවනේ ඕන තරම්. අපේ කට්ටියට එහෙම ආරාධනාවක් කරමු. ඉතින් මේ සිංහල සින්දු විතරද කියන්න පුළුවන්? නෑ සිංහල සින්දු මේ හින්දි සින්දු කරනවා. හින්දි සින්දු පුළුවන්ද? අනේ අපි හින්දි සින්දුවක් කියමු කියන. මොකක් වගේ සින්දුවක්ද කියන්නේ? මම සින්දු ඔය හින්දි සින්දු දෙක තුනක් කරනවා. ආජා තුජු කපු අන්න හරි. සප්න කරනවා. තේරිය උගලි කරනවා. ආජා ඒක බලමුද? ආජා තේරිය උගලි නෑ ආජා තුජු ඒක නම් හොඳයි නේ. ඒක පොඩ්ඩක් අපි එහෙනම් බලමු එහෙම. right. ඔයා ගන්න මියුසික් ඔයා ගන්න විදිහට අරන් හිමීට පටන් ගන්න. දැන් මේක ගන්න බෑ මම පටන් ගන්න ගයි යන්න අරගෙන තමයි යන්න දෙන්නේ. හරි එහෙම කරමු. आजा तुझको पुकारे मेरे गीती रे ओ मेरे मितवान හරි කමන්නේ. ඔයා පටන් ගන්න. හරි අවුලක් නැහැ. ඕන පටන් ගන්න. එහෙම වෙනවා. मितवा मेरे गीत रे आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवान मेरे मीत रे आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवान नाम न जानो तेरा देश न जानो नाम न जानो तेरा देश न जानो कैसे मैं भेजूं संदेश न जानो तो छोड़ के आजा दुनिया की हर रीत रे आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवान कैसे कब तक प्यासी नजरिया कैसे कब तक प्यासी नजरिया बस कब मेरे आंगन बजरिया ओ छोड़ के आजा दुनिया की है तेरे आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवान मेरे गीत रे आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवान නියමයි මාමා. හොඳයි. ඇත්තටම ඔයාට ලොකු හැකියාවක් තියෙනවා. ඔයාට ලොකුම හැකියාවක් තියෙන්නේ. ඔය ඇත්තටම ගන්න බෑ.